අයිබං ගොයි මහත්තයා වැඩ නේද? මේ නෑ වගාව නේද? එතකොට මේ කුඹුර කරන ගමන්ම මේ වගාවත් කරනවනේ. ඔව්. මේකට මේ අමතර වේදමක් නෑ. මේ වෙලට පොර දානකොට පොර ටිකක් දානවා. ඒකට පොර ටිකක් වෙලට දාන එක මේකට ටිකක් දානවා. ඔව් ඔව් ඔව්. විදන් කියලා නෑ. නෑ විතරද කරන්නේ මේ විදිහට? ඔව් මම මේ විතරේ මම කරේ වෙනද මම කරන බණ්ඩක්වත් හිතනවා. බණ්ඩක්ක. මේ කැටිරි වැඩිපුර සාර්ථක මෑද්ද බණ්ඩක්කද? මෑ ටික සාර්ථකයි. එතකොට මේකට විශේෂයෙන් පෝර එහෙම දාන එක වැඩිපුර දාන්න ඕනද නැත්නම් නෑ එහෙම නෑ අපි මේ නිකන් ඉහගෙන යනවා ටිකක් උඩින් එක තුන වටෙන් ඉහගෙන යනවා. සාමාන්‍යයෙන් මෙතන මේ මෑවැල් කීයක් විතර තියෙනවද? එතන මෑ බල 180ක්. 180ක් තියෙනවා. එතකොට මේක මේ පළදාව ගන්න තත්ත්වයට එන්න කොච්චර කාලයක් ගියාද? දවස් 50 විතර යනකොට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩ ඉඩමක වගා කරනකොට වඩා මේක වාසියක් තියෙනවද මේ විදිහට? පළදා වැඩිද? පළදා වැඩි. අවුරක්නේ වටනන්න උන්ට. ඒකින්ද පළදා වැඩි නේ? ඔව් වතුර මේ වත්තේ එවන වැඩි. සාමාන්‍යයෙන් ඉතින් ආදායමත් හොඳට තියෙනවා. සතියකට කීයක් වගේ ගන්න බලන්න? සතියකට කොහොමද ගන්න රුපියල් 15000ක් විතර වගේ සතියකට. ඒ වගේ ආදායමක් තියෙනවනේ. ඉතින් ඔන්න මේ හැම කෙනෙකුට මේක ආදර්ශයක්. මේ වී වගාව කරන ගමන් අපිට මේ අතුරු වගාවක් විදිහට මේ වගේ ලස්සනට නීට් එකට මේ වගාවක් ආරම්භ කරලා ඉතින් ආදායමක් අමතර ආදායමකුත් ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි කතා කරාට. අපි ආයෙ හමු වෙමුනේ.